දැන් අපිට මේ රාගය පදනම් කරගෙන සසර නිර්මාණය වෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවද? රාගය නිසා සසර හැදෙන්නේ. රාගය නිසා සසර හැදෙන්නේ Tamanගේ සිතේ රාගය ඇති වෙනකොට රාගය ඇති වෙච්ච විධික්‍රමය දන්නේ නැහැ. රාගය අපේ හිතේ ඇති වුණේ කොහොමද කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැතිකමට යා මොකද කරන්නේ? දන්නේ නැතිකමට යා කරන්නේ මේ රාගය උපද්දවපු බාහිර ලෝකයක් තියනවා කියලා. එයා ලෝකේ අතපොත ගන්න පටන් ගන්නවා. ලෝකයේ ගෙදරගෙනත් තියාගන්න හදන. මගේ සිතේ රාගය Tamanගේ සිතේ ඇතිවෙච්ච රාගය ඇතිවෙච්ච ක්‍රියාවලිය දන්නේ නැහැ. ඒ ක්‍රියාවලියට ලියා ගන්න බෑ. ඒකට අදාළ ඉතා ප්‍රබල ධර්මාර්ථයක් යාට මතුවෙලා නැහැ. එතකොට එයා හිතනවා එයා ඉද දිට්ඨ සුත මුත විඤ්ඤාත. දකින අහන දැනෙන හිතෙන මට්ටම ඇතුලේ තමයි රාගසිත ඉපදිලා තියෙන්නේ. නමුත් ඒකවත් දන්නේ නැහැ එයා. එතකොට එයා හිතනවා මගේ මට මෙබඳු මනෝභාවයක් මානසික ගතියක් මට ඇති වෙලා තියෙන්නේ අන් කවර දෙයක් නිසාවත් නෙමෙයි මේ මානසික ගතිය මට ඇවිල්ලා තියෙන්නේ බාහිර ලෝකයක් තියෙන නිසා. රාගයේ මගේ මා තුල රාගයේ උපද්දවපු එළි රූපේ තියෙනවා. ඊට පස්සේ යා මොකද කරන්නේ? ඒ රූප ගවේෂණය කරනවා. ඒ රූප හොයාගෙන යනවා. ඒක තමයි අනරියා පරිශ්‍රණය කියන්නේ. ඒ රූප හොයාගෙන ගිහින් ඒ රූපේ හොයලා නවතින්නේ ඒ රූපේ ගෙදරක් ගෙනත් තියාගන්න. ඊට පස්සේ කවල පොවල නාවල අන්දලා කරලා ඒ රූප නඩත්තු කරනවා. ඉතින් ඕකනේ දුක කියන්නේ. මේක අවබෝධ කරගත්ත ගමන් අර රාගසිත නිරුද්ධ වෙන්න පටන් සාමාන්‍ය කෙනෙක් පිළිගන්නේ ඒක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා පින්වත් මහණෙනි මේ රාගසිත උපදින අරමුණු ප්‍රතිබද්ධව මානසික අයෝනිසෝ මානසික. එයාට නුවණින් විමස ගන්න බැරි වුණාම අරමුණ මත සුබ නිමිත්තයි අයෝනිසෝ මානසිකාරය දෙක එකතු වුණාම සරාගිසිත උපදිනවා. එතකොට දැන් ද්වේෂය උපදින්නේ කොහොමද? ද්වේෂය උපදින්නේ අයෝනිසෝ. ඒ කියන්නේ නුවණින් විමස ගන්න බැරි වුණාට පස්සේ නුවණින් විමසපු ගමන් යට ඇතුළ පේන්න ඕන. නුවණින් විමසන්න බැරි වුණ ගමන් මොකද හිතෙන්නේ? මා තුළ දේශේ උපද්දුවේ එළි රූප තමයි. එයා තමයි මාව කේන්ති ගැස්සේ. එයා ওই විදිහට කතා කරපු නිසායි මට කේන්ති ගියේ. මට නැත්තම් කේන්ති යන්නේ නැහැ කියනවා. එයා ওই විදිහට වැඩ කරපු නිසායි මට කේන්ති යන්නේ. එයා ওই විදිහට වැඩ කරනවා කියලා එක්ක මට හිතෙන්න හරි ඕන. එයා මේ සැකේ කියලා අපි කියන්නේ. එතකොට පින්වත්නි හොඳට බලන්නකෝ දේශය කියලා එකක් ඔයාලට ඇවිල්ලා තියෙනවද? දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ස්වභාවයෙන් තොරව. දකින්නහන දැනෙන හිතෙන අවකාශය ඇතුලේ විතරයි දෝමනස් තියෙන්නේ හිතට. එතකොට දැන් අපිට සසර හැදෙන්නේ කොහොමද? සසර හැදෙන්නේ මට දෝමනස්සේ ඉපැද්දුවේ බාහිර ලෝකයමයි කියලා හිතනවා. එතකොට Taman තුල සිද්ධ වෙච්ච මානසික ක්‍රියාවලිය යාට තේරෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාවලිය දැක්ක ගමන් පින්වත්නි කනට ගහලා ගියත් කේන්තියන්නේ. ඉන්නේ කේන්තිය. දෝමනස්සේ ඉන්නෙම නැහැ. ඒ දෝමනස්සේ ඉන්නේ නැතුව එතන මෙතනම ලෝකේ අතහැරින්න ගන්නවා. ඉතින් බුද්ධ ශාසන ඉලක්කය තමයි ලෝකේ අතහැරලා දාන එක. ලෝකෙත් එක්ක පැටලෙන එක බුද්ධ ශාසනයේ අර්ථය නෙමෙයි. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන්ට උද්ඝෝෂණ තියෙන්න බෑ. බුද්ධ ශාසනයේ ශ්‍රාවකයාට එරෙහිවාදිකම් තියෙන්න බෑ. බෞද්ධ ශ්‍රාවකයෙකුට ඒක තියෙන්න බෑ. ඒක ඇත්තටම මේක අපේ ඥානවලට පොඩ්ඩක් ගිහින් තියෙන නිසා අපි පොඩ්ඩක් පැටලුණත් අපි ඉක්මනට අතහැරලා දානවා. මේ සිංහල ජාතියට ඒක පුළුවන්. සිංහල ජාතියට අපි පොඩ්ඩක් පැටලෙන ගතිය වැඩි අපේ සීනුවන නැතිකමට. ඒකත් ඉතින් අපේ මහ විශාල අඩුවක් තමයි. නමුත් මේ සිංහල ජාතියට හරි ලේසියෙන් පුළුවන් දෙයක් අතහැරලා දාන්න. ඔය සමහර අය කියන්නේ සතියයි සිංහල මිනිසුන්ට මතක කියලා. ඒක පොඩි ඇත්තකුත් තියෙන එක හොඳකුත් තියෙනවා. සතියින් හරි කතාව ඉවර කරලා දාන්න පුළුවන් නම් පරිච්ඡේදේ වහලා දාන්න පුළුවන් නම් ඒක අනේ බුද්ධ දාසෙන් නම් ඒක හොඳ දෙයක් විදිහටයි පිළිගන්නේ. අපිට ලේසියෙන් අමතක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හිත ලේසියෙන් උණු වෙනවා. අර බෞද්ධ හැඩයත් එක්කනේ අපේ ඥානගත වෙච්ච අවකාශයක් තියෙනවා. ඒකයි ඒක නරක දෙයක් කියලා නම් හිතන්න ඕනේ. සමහර ආගමික අදහස් තියන අය ඉන්නේ පේන්නේ නැද්ද? ඒවා මත පැලවෙනවා. අපි දැක්කනේ පහුගිය කාලේ. අර පාස්කු බෝම්බ ප්‍රහාරය නිසා ඕක පස්සේ එල්ලිලා. එතකොට මේ කොච්චර කාලයක් ඒගොල්ලෝ දිව්වද? මං කියන්නේ එහෙම ආගමකට ගරහන්න නෙමෙයි. අපි එච්චර දුවන්නේ නැහැ ඇත්තටම. අපි මේ සිංහල ජාතියේ ස්වභාවයක් තියෙනවා බෞද්ධයන්ගේ එච්චර දුවන්නේ අපි. අපි පොඩක් කලබලයි තමයි. අපි හරි ඉක්මනට ඕන කතාවක් අතහැරලා දාන්න පුළුවන්. මේ පින්වත්නි හොඳට මතක තියාගන්න. එහෙම අපි ලෝකයේ අපි හැම වෙලාවකම දකින්නේ අපේ අභ්‍යන්තරය. ඒ අභ්‍යන්තරය දැක්කාම ලෝකෙත් එක්ක පැටලෙන්න හිතෙන්නේ නැහැ. හොඳට ඔයාලා ගිහි ගෙදර ගත කරනවා නම් මේ දරුවෝ පව විවාහ වෙන්න ඉන්නවා නම් හොඳට Tamanගෙම ඇතුළ දකින්න. ඒ ඇතුළ දකින්නකොට ඔයාලට
ඔයාලගේ ඇතුළ පේනවනම් ඒ ඇතුළ ඔයාලට කර්මඵල විදියටත් බලන්න පුළුවන් නම් මේ ඇතුළාන්තයේ හේතුඵල විදියටත් බලන්න පුළුවන් නම් හරි ඒ ඇතුළ විදර්ශනා කරගන්නත් පුළුවන් නම් එයා පිරිනිවන් පාන නිවන් දකින්න තියෙන එකම රහස ඔච්චරයි